අපේ බටහිර ඒමනක් තියෙනවා නිර්මාණකරුවෙක් වෙන්න නම් ටිකක් පිස්සුවක් තියෙන්න ඕනේ කියන. පොඩි වයර් ෂොට් එකක් තියෙන්න. එහෙම නැත්නම් නිර්මාණ කරන්න ටිකක් අමාරුයි. තව කෙනෙක් අනුකරණය කරනවා. එහෙම වෙන්න පුළුවන්. දැන් මහාගමසේකර මහත්තයාට එයාගේ තාත්තා එයාගේ කලා කටයුතු වලට බලපෑම. තුම්මන් හන්දේ ලියනකොට ඒක ලොකු මාමා පිටින් දාලා ඒක පෙන්වුවේ බලපාපු හැටි. ඒ ක්ෂේත්‍රවල එහෙම තියෙනවා. පොඩි කාලේ ඩෙස් වලට හොඳට ඩෝල ගහපු අය අද ඩ්‍රම්ස් එහෙමයි. බණ්ඩාරයට පොඩි කාලේ තිබුණා නැටුම් පිස්සු. ලොකු තාත්තා නටනවා. නැට්ටුවා. අන්තිමට අධ්‍යාපනය නවත්තලා ලොකු තාත්තා පිටිපස්සේ යනවා නටන්න. එහෙම නටපු නැටුම් වල ප්‍රතිඵල තමයි මේ. නටනවා ටිවන කවි කියනවා. ඒ පොඩි ලූස් කනෙක්ෂන්. ඒව පස්සේ අති ප්‍රබල කනෙක්ෂන් බවට පත් වෙනවා. ඒ කනෙක්ෂන් තමයි මේ තියෙන්නේ. බලන්න එවෙන් ලියවෙච්ච ලස්සන ගීත තිබෙනවා. ඒ නැටුම් ශාස්ත්‍රයත් එක්ක. අන්න බලන්න. බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම්. අන්න බලන්න උඩු ගුවන් තලයේ ඉඳ මාලක්කම කැරකෙන. අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම්. අන්න බලන් උඩු ගුවන් තලයේ ඉඳ මාලක්කම කැරකෙන අන්දම්.